ඔබ අභ්‍යවකාශයේ වසරක් ගත කළ විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද? පළමු දිනේ ඔබ අභ්‍යවකාශ ඇඳුම ඇඳගෙන යානය තුලට වී සිරවී සිටින විට යානය අධික වේගයෙන් සෙලවෙන්නට පටන් ගනී. ඉන්පසු සියල්ල එක්වරම නතර වේ. එවිට ඔබ ගුරුත්වාකර්ෂණය රහිත zero gravity තත්වය අත්විඳි. ඔබ කුඩා දරුවෙකු මෙන් පාවෙමින් විනෝද වෙයි. නමුත් ජනේලයෙන් පෘථිවිය දෙස බලන විට ඔබට පැහැදිලිවම සිතෙන්නට පටන් ගන්න මෙය නොකල යුතු තිබූ ගමනක් බවයි. මන්ද මෙය ඉතා දිගු ගමනක් වනු ඇති බව ඔබට එවිට වැටහෙන බැවි. 30 වන දිනේ ඔබේ සිරුරේ ඇති දියර වර්ග රුධිරයේ ඇතුළු හිස දෙසට ගමන් කිරීමට පටන් ගනී. ඒ නිසා ඔබ දිනපතා ව්‍යායාම කරයි. ඒ ශක්තිමත් වීමට නොවේ. ඔබේ සිරුර අඩපණ වීම වැළැක්වීමට පමණි. 9 වන දිනය ඔබේ කුඳු අටපෙළ ඇදීමකට ලක්වන අතර ඔබ සෙන්ටිමීටර කිහිපයකින් උසයයි. ඔබේ සිරුර විශාල වූවත් එය ඉතා බිඳෙන සුළු වෙයි. ඔබේ ඇටකටුවල ශක්තිය හීනවන අතර ඔබව ශක්තිමත්ව තබාගත් දේ සෙමින් දිය වී යන්නට පටන් ගනී. 180 වන දිනය ඔබේ හදවතට පෙරමෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අවශ්‍ය නොවේ. එය වේගය අඩු කර ක්‍රමයෙන් දුර්වල වේ. ඔබේ හුස්ම ගැනීමේ වේගය වැඩි වන අතර ඔබ යම් දෙයක් අලුත් වැඩියා කිරීමට යානයෙන් පිටතට ගිය විට ඔබට ඉක්මනින් හුස්ම මදි වී නැවත ඇතුළට ඒමට සිදුවේ. 365 වන දිනය යානය නැවත පෘථිවියට ගොඩ බැසින නමුත් ඔබේ සිරුර ඊට සූදානම් නැත. ඔබට කිසිවක් හිතාගත නොහැකි වන අතර ඔබේ දෙපා වලට සිරුරේ බර දරාගත නොහැක. ඔබව රෝද පුටුවකින් පිටතට රැගෙන යනු ලබයි. ඉවිටයි ඔබ වටහා ගන්නේ අමාරුම කොටස දැන් ආරම්භ වී ඇති බව. එනම් නැවත ඇවිදීමට ඉගෙන ගැනීමයි.